2027ට කම්බයින් මැත්ස් නැවත මුල සිට. දැන් 2027 A level ලියන ළමයි මේ වෙනකොට මාස 8කට වැඩි කාලයක් A level ඇතුළේ ඇවිල්ලා තියෙනවා. දැන් පළවෙනි වාර විභාගය අවසන්. එතකොට දැන් මේ වෙනකොට ගොඩක් දරුවෝ ඉන්නවා මුල කොටස් මග ඇරිලා මුල කොටස් වල සිද්ධාන්ත මග ඇරුණු කොටස් තියෙනවා තැනින් තැන කෙරලා තියෙන්නේ. ඊට අමතරව ගොඩක් ප්‍රශ්න වෙලා දැන් මේ වෙනකොට සමහර ළමයි ඉන්නවා කම්බයින් මැත්ස් කියන එක අතහැරලා දාන මට්ටමට ඇති කියලා හිතන මට්ටමටම ආපු. හැබැයි ඒ ළමයින්ට පුළුවන් ඔන්න දැන් ආපහු මුල ඉඳලා පටන් ගන්න. අපි දැන් 2027ට අලුතෙන් පන්තියක් පටන් ගන්නවා සම්පූර්ණ සිලබස් එක නැවත මුල ඉඳලා A to Z සම්පූර්ණ සිද්ධාන්ත එක්කම ආවරණය කරන්න. එතකොට අපි මේක ඔන්ලයින් පන්තියක් වෙනම ෆිසිකල් පන්තියක් වෙනම විදිහට ක්ලාසස් දෙකක් අපි පටන් ගන්නවා. එකක් ඔන්ලයින් එක අපි පෙබරවාරි 3 පළවෙනි දවස දෙවෙනි දවස පෙබරවාරි 8. එතකොට අපි ඔන්ලයින් එක සතියට දවස් දෙකක් කරනවා. ෆිසිකල් පන්තිය ගම්පහ නාමොන්ටාන ආයතනයේ තියෙන්නේ. ඒක අපි කණ්ඩායම් දෙකක් විදිහටයි ගෙනියන්නේ. පළවෙනි කණ්ඩායම් පෙබරවාරි 7. දෙවෙනි කණ්ඩායම් පෙබරවාරි 8. මේක සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකක්. එතකොට ළමයින්ට පුළුවන් මේ දවස් දෙකේ කැමති දවසක සහභාගී වෙන්න දවසෙන් එකක්. ඒ හැම පන්තියකම සම්පූර්ණ තියරිය, ටියුට් එක සහ පාස් පේපර්ස් ටික විභාග ප්‍රශ්න ටික සියල්ල සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. එතකොට පාඩමක් අපි ඉවර කරලා තමයි ඊළඟ පාඩමට යන්නේ. පාඩම් වල කොටස් තැනින් තැන එහෙම නෙමෙයි. සියලු පාඩම් සම්පූර්ණයෙන් A to Z ඉවර කරන ගමන් තමයි අපි ඊළඟ පාඩමට යන්නේ. දැන් එතකොට ළමයින්ට පුළුවන් ආපහු මුල ඉඳලා 2027 අර නැති වෙච්ච බලාපොරොත්තු ආපහු ඇති කරගෙන 2027ට ආපහු කම්බයින් මැත්ස් කියන විෂය සම්පූර්ණයෙන් හොඳටම ගොඩ දාලා හොඳ ලකුණකට යන්න හදාගන්න පුළුවන්. අපේ මේ වැඩසටහන දැන් අපි රෙජිස්ටර් වෙන්න ලින්ක් දාලා තියෙන්නේ. අපේ නම්බර්ස් තියෙනවා. ඕන එකකට කතා කරලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. සියලු විස්තර අපි ළමයින්ට දැනුවත් කිරීම සියල්ල කරනවා. ඔන්ලයින් ළමයින්ට පුළුවන් අපි හිතමු යම් දවසක් මිස් වුණොත් රෙකෝඩින් බලන්න පුළුවන්. ඒ රෙකෝඩින් ඕන වෙලාවක ඕනම මොහොතක ඕන තරම් වාර ගාණක් බලන්න පුළුවන්. අපි රෙකෝඩින්ස් ඉවත් කරන්නේ නැහැ. ඔන්න දැන් ළමයින්ට පුළුවන් රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා අලුත් පන්තියත් එක්ක සම්බන්ධ වෙලා නැවත ආපහු අර පරණ තිබිච්ච නැත්නම් පරණ ගියපු ට්‍රැක් එකටම ආපහු වැටෙන්න පුළුවන්.